ලෙඩේ හොඳ කරගන්න. හැමදාම නැත්තම් අනිත් එක තමයි මේ අලුත් අවුරුද්ද ඉඳලාවත් පුරුදු වෙන්න අසනීප ගැන එක එක්කෙනාට කියන්නේ නැහැ කියන එක. දැන් අපි මල ගෙදරකට හරි දාන ගෙදරකට හරි මේ මගුල් ගෙදරකට හරි ගියාට පස්සේ අපි පුරුදු වෙලා ඉන්නවා ගොඩක් වෙලාවට අපේ තියෙන අපි කතා කරන්නේම ලෙඩනේ අපිට වෙනින් මාතෘකාවක් නැහැ. එක්ක වහින පායන එක ගැන කතා කරා ඊට පස්සේ දෙවනියට එන්නේ ලෙඩ. අනේ මටත් කොණ්ඩේ අමාරුව මටත් පපුවේ මම මේකට බෙහෙත් ගන්න යනවා. මේ බිම වාඩි වෙන්න බෑ ධනිස් නවන්න බෑ මම ඒකටත් බෙහෙත් ගන්න යනවා ඉස්පිරිතාලේ තියෙන සායන ගැනයි නේ ක්ලිනික් ඩේට් එක ගැනයි ඕනේ අපි කතා කරන්නේ අසනීප Tamanට තියෙන අසනීපයක් ගැන කතා කරන්න ඕනේ වෛද්‍යවරයෙක් එක්ක විතරයි ගෙදර කාට හරි කියලා ඒගොල්ලත් හරි එක්ක කරගෙන බෙහෙතක් ගන්න එන්න ඒ ඇරෙන්න ඔයාලා අසනීප ගැන කතා කරන එක නවත්තන්න මේ එතකොට අසනීප ගැන කතා කරනකොට මම ඒක කිව්වේ එතකොට අම්මලම මනසෙන් හදාගෙන ඉවරයි අපි ලෙඩෙක් කියන එක. ඒක ලොකුම මේ Tamanට කරගන්න හානිය. ඒක නිසා අසනීප ගැන එහෙම සාකච්ඡා කරන්න එපා. අසනීපයක් තියෙනවා නම් බෙහෙත් ගන්න. ඒ ගැන විස්තර දැනගන්න වෛද්‍යවරු ඉන්නවා. තමන් මේ කට්ටියත් එක්ක එකතු වෙලා නිකන් බොරුවට අසනීප ගැන කතා කරන්න එපා. ඒ ටික තමයි